බුදුරජාණන් වහන්සේ වාක් විලාසයත් නොකියම බැරි දෙයක්. මේ ධර්ම දේශනා කර වාක් විලාසය. පින්වතුනි අපි එක වචනයක් කතා කරන වෙලාවට ආනන්ද හාමුදුරුවන්ට පුළුවන් මොකද වචන 8ක් කතා කරන්න. කීයක් කතා කරන්න පුළුවන්ද? 8ක්. උදාහරණයක් කියන අපි බුද්ධං කියන මේ කාලය තුල ආනන්ද හාමුදුරුවෝ 8 වතාවක් බුද්ධං කියලා කියන්න පුළුවන්. කී වතාවක්ද? 8 වතාවක්. ඊළඟ දේ තමයි මොකද? ආනන්ද හාමුදුරුවෝ එක වතාවක් කතා කරනකොට භාග්‍යතුන් වහන්සේට වචන 16ක් කතා කරන්න පුළුවන්. කීයක් කතා කරන්න පුළුවන්ද? 16ක් කතා කරනවා. අපි එකක් කතා කරනකොට ආනන්ද හාමුදුරුවෝ 8ක් කතා කරන කිසිම පැකිලීමක් නැහැ. කිසිම ආකාරයක පැටලෙන්නේ නැහැ වාක් කියලා. ඒක උදාහරණයක් වශයෙන් මෙහෙම තේරුම් ගන්න. ওই සමහර නිවේදකයෝ ඉන්නව නේද? කතා කරනවා මාරි ස්පීඩ්. නමුත් අපිට කතා කරන්න ගියොත් මොකද වෙන්නේ? දිවලට පැවෙනවා. නේ? කිසිම අවුලක් නැතුව අපිට හොඳට තේරෙනවා. එහෙනම් පින්න සාමාන්‍ය මිනිස්යාන්ටත් ඔහොම පුළුවන් නම් මේ ආනන්ද හාමුදුරුවෝගේ මහා පිංකඳකට කොහොම කතා කරන්න බැරි ඇයි? එහෙම සාමාන්‍ය විදිහට ඔහොම හිතාගන්න. ආනන්ද හාමුදුරුවෝ එකවතාවක් වචනයක් කතා කරනකොට භාග්‍යතුන් වහන්සේට වචන 16ක් කතා කරනවා. පින්නතුනි නම් සාමාන්‍ය මිනිස්සෙක් එක වචනයක් කතා කරනකොට භාග්‍යතුන් වහන්සේ වචන කීයක් කතා කරනවද? 8 16න් වැඩි වෙන්න ඕන. එතකොට කීයද? 128යි. පින්නතුනි අපි බුද්ධං කියනකොට බුදුරජාණන් වහන්සේ 128 වතාවක් බුද්ධං කියලා කියන්න පුළුවන්. අපි මම කියලා කියනකොට බුදුරජාණන් මම කියලා 128 වතාවක් ඇහෙන කතා කරන්න පුළුවන්. හැබැයි අනිත් හැම කෙනාටම අපහසුයක් නැතුව ඒක අහන්නත් පුළුවන්. ඒකයි ආශ්චර්යය. ඔන්න ඔය වාක් විලාසයෙන් මෙතන ධර්ම දේශනාව පටන් ගත්තේ පින්නතුනි. අන්න ඉතින් අර පැය 24 අපි උදේ 8 ඉඳලා ඊළඟ ධර්ම දේශනා කළා මිනිස්සයන්ට මේ දෙන්න ඕන නිසා බුදුරජාණන් වහන්සේ වඩිනවා කොහෙද? අනෝතප්ත විල තියෙන මොකද්ද? උතුරු කුරු දිවයිනේ ගෙවල් වලට පිණ්ඩ පාතේ වඩිනවා.